තරම මේ මැතිතුමනි ඔබට මේ දැන් පවතින රජයේ වැඩ කටයුතු පිළිබඳව සංවර්ධන කටයුතු ඇනෙලා තියෙනවා. ඔබට ඒ ගැන මොනවද කියන්නේ? දැන් අවශ්‍යම දැන් ගෝඨාභය රාජපක්ෂතුමා දැන් අද මේ සංවර්ධනය කළා මේ රටට. දියුණුව කරා අපි අරන් යනවා. දැන් තමයි සම්පූර්ණයෙන් පත්තමුලේ හැදලා අද දැන් අපි හදපු අධිවේගී මාර්ගවල ඒ යාදාමවල සම්පූර්ණයෙන්ම විනාශ කළා. අද අත්වශයෙන්ම අපි කියන්න ඕනේ වේලවිල ගුවන්. දැන් ඒ ගුවන්තොටුපළ වල මත්තලා ඒ ප්‍රදේශයේ අද නිවාස කළා කොළඹට ගෙනල්ලා ඒගොල්ලව මුණුවරකින් මේ ඉන්දිය යනවා. දැන් මේ ඉන්දිය යන්නේ මොකද්ද? මේ ඉල්ලන්නේ රාජපක්ෂලා මේ රටේ ඒක තමයි මේ කියන්නේ. දැන් මේ කියන්නේ ඒකයි. නමුත් අපි වරකම් කළේ නෑ වරකම් කළේ නෑ අපි ජනතාවට සේවයක් කළා මිසක් අපි සේවයක් කරන්නේ. දැන් අපි හිට හරි දැන් නාමල්ව ගන්නේ නාමල්ව. දැන් නාමල්ව ගන්නේ. ඊට පස්සේ අපේ ගෝඨාභය ගන්නේ. දැන් මැෂින්ව ගත්තා. ඊපස්සේ මාවත් ගන්නේ. ඕක තමයි ඒ කරපු වැඩක් නෑ. ඒ හැමදාම අනුන්ගේ කුණු ඕක තමයි ඒගොල්ලන්ගේ යහපත්. දැන් ඕක තමයි එයාට අවශ්‍ය වෙලා තියෙන්නේ. දැන් මතන පසුගිය වල පත්‍රවල පවා ඒ අයල පොත් පත්‍රවල පවා කියනවා දැන් මේ යහපාල රජයෙන් මොල්ලෙන් ජනතාවට සාල බලුදා ඒවා දෙනවයි කියලා. තමයි කිසිම දෙයක් හම්බෙලා නැහැ මේ වැඩ පත්ත ගහලා සේව සම්පූර්ණයෙන්ම විනාශ කරා. දැන් ඒක තමයි කළේ. දැන් ඕක තමයි කරගන්න ඕන කරලා තිබ්බේ. එච්චරයි. අද අත් වශයෙන්ම කියනවා නම් මිත්‍රවරුනි යහපාලන රජයේ ක්‍රියාදාමවල හැටියට ගත්තොත් අද රාජපක්ෂ යුගය හමාර කරලා අද අපි යහපාලනය ගෙනල්ලා තියෙනවා මෛත්‍රීපාල සිරිසේන අතිගරු ජනාධිපතිතුමා සමග. ඒ වගේම මිත්‍රවරුනි අපි කියන්නට ඕනේ මේ යහපාලනයෙන් ජනතාවට සේවයක් වෙනවා මිසක් රජගොල්ලෝ බිහි වෙන්නේ නැහැ කියන එක මා නොබියව කතා කරනවා කියනවා. ඒ වගේම ගරු රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා ඇතුළු අපි කණ්ඩායමම එකතු වෙලා මේ අවතන් වෙච්ච ජනතාවට සහන ආධාර ලබා දීලා ඒ අයගේ කොල්ල කාපු මුදල් පවා අපි ලබා දීලා අද එයාට නිශ්‍යාකාරව ඉන්න ස්ථාන පවා අපි ලෑස්ති කරලා තියෙනවා. විදේශ රටවලින් පවා අද නෞකාවල් දෙකක් අවිල්ලා තියෙනවා. ඒවල සියලුම දේවල් අපි ජනතාවට පිළිවෙලට ලබා දෙනවා කියන එක මා මේ අවස්ථාවේදී කියන්නට ඕනේ. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කතා කරන්නේ. දැන් හිටපු ජෙනරාල්තුමා එතුමාගේ ආරක්ෂාව නැති කළා. එතුමාට හිටියේ අද පීල්ඩ් මාස්ටර් වෙලා. දැන් එතුමා කවදාකවත් කලබලු ඒ රට වෙනුවෙන් ඒ අය තරක් නෙමෙයි රට බේරගත්තේ. පීල්ඩ් මාස්ටර් සරත් පොන්සේකා. එතුමාත් එකට හිටියා. එතුමාත් රණවිරුවන් එක්ක එකට හිටියා. දැන් අද රාජපක්ෂ මහත්මයා මගේ ඊටවත් මිත්‍රයා එතුමාගේ දැන් මේ ආරක්ෂාව නැති අඩු කළා. දැන් මොකක්ද අඩු කළේ? ඒක හිටියා. ඒකට ගැතිවාදී කරපු අය අපි අයින් කළා. ඒක සාමාන්‍ය දෙයක්. ඒක මාරුවීමක් කළා. නමුත් අපි එක්කෙනෙක් අඩු කළේ. ඒ 200ම එහෙම දුන්නා. පොලිසිය ත්‍රිවිධ හමුදාය ඒ ආර්ථික බටේ. ඒකට අපි සම්පූර්ණයෙන්ම ඒ 200ක් අපි මේ රැඳෙව්වා. ඉතින් ප්‍රශ්නයක් නැහැ. සේනාධි නායකයා වුණාට සේනාධි නායකයෙක්. ඒ වගේ නායකවරු ගොඩක් ඉන්නවා. ජෙනරල් සරත් පොන්සේකා ෆීල්ඩ් මාස්ටර් එතුමත් ඉන්නවා. එතුමාට තාරසාවක් තිබෙන්නේ නැහැ. ඉතින් මේ ප්‍රශ්නයක් නැහැ. මේ අවුල් කාන්නේ නැති ඉඳලා මේ ප්‍රශ්නේ.